හයිලාමයි කොහොමද ඉතින් හැමෝම හොඳින් ඉන්නව නේද? එනවද හවසට තේ බොනකොට රස කෑමක් හදලා කන්න. මේක ඉතින් එක එක විදිහට එක එක්කෙනා හදනවා. මේ මං හදන එක විදිහක්. තව විදි කීපයක් තියෙනවා. ඒකත් වෙන වෙනම අරන් එන්න. ඉතින් මං අද හදන්න යන්නේ ෆ්‍රෙන්ච් ටෝස්ට් එකක්. ඒකත් ටිකක් පැණි රහට තමයි හදන්න යන්නේ. මුලින්ම අපිට ඕනේ පාන් පෙති කිහිපයක්. ඔයාලා පාන් ගන්නානව බිත්තර කිරි ප්‍රමාණය වැඩි කරගන්න. මම මෙතන පාන් පෙති 4-5ක් වගේ අරන් තියෙන්නේ. ඉතින් මම බිත්තර 2යි කිරි කෝප්ප භාගයක් විතර එකතු කරා. මම කෝප් එකට දාලා මැනලා නම් නෙමෙයි එකතු කරේ. හිතේ මිම්මයි අතේ මිම්මයි කියනවනේ. අන්න ඒකට තමයි එකතු කරේ. ඊට පස්සේ සීනි තේ හැඳි 2ක්. මේක ඔයාලට පැණි රහට හදන්නත් පුළුවන්, සැරට හදන්නත් පුළුවන්. මේ මම පැණි රසට හදන විදිහ. සැරට හදන විදිය තව දවසක අරන් එන්න. ඉතින් සීනිත් එකතු කරලා හොඳට කිරි, බිත්තරයි, සීනුයි බීට් කරගන්න ඕනේ. ඔයාලට විස්ක් එකකින් පුළුවන් නම් විස්ක් එකකින්, එහෙම නැත්නම් මේ වගේ ගෑරප්පුවකින්, නැත්නම් හැන්දකින් ඔය ඕන එකකින් මේ විදිහට හොඳට කලවම් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ලුණු පිංචියකුත් එකතු කරලා කලවම් කරන්න ඕනේ. ඊළඟට අපිට ඕනේ බටර්. මම ගත්තේ මේ කොත්මලේ බටර් එකේ මෙන්න මේ කෑලි කෑලි තියෙන එක හරි රහයි. සාමාන්‍ය බටර් එකට වැඩිය ටිකක් රහ වැඩි. අනේ මන්ද මට දැනෙන විදිහද කියලා. ඊට පස්සේ හොඳ පෑන් එකක් ලිපේ තියලා, හොඳ පෑන් එකක් කියලා කිව්වේ ඉඩ තියෙන පෑන් එකක් ලිපේ තියලා බටර් එකතු කරලා මේ විදිහට බටර් එක පොඩ්ඩක් දිය වෙද්දී අපි හදාගත්ත බිත්තර කිරි මිශ්‍රණයට පාන් පෙත්ත හොඳට පොඟන්න ඕනේ. මේ විදිහට දෙපැත්තම පොඟලා රත් වෙච්ච බටර් එක උඩින් පෑන් එකෙන් තියාගන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඔය විදිහට අපි ගත්ත පාන් ටික කිරිවල පොඟවලා මෙන්න මේ විදිහට අහුර ගන්න ඕනේ පෑන් එකේ. ඊට පස්සේ අඩු ගින්දරේ හොඳට පාන් පෙත්ත ටෝස් කරගන්න තමයි තියෙන්නේ. මේක මාරම රහයි. රහයි කියන්නේ පුදුම රහයි. පොඩි අය ගොඩක් කන්න කැමතියි. අපේ චුටි පුතාත් හරි ආසයි මේ විදිහට හදලා දුන්නම කන්න. ඉස්කෝලේ ගෙනියන්න නම් හදලා දෙන්න නැහැ. මොකද මේක පොඩ්ඩක් චුට්ටක් විතර ලාවට රස්ලින් කනකොට තමයි ගොඩක්ම රහා. අර ගොඩාක්ම නිවිලා කනකොටත් චුට්ටක් කන්න අමාරුයි වගේ. අමාරුයි කියන්නේ කන්න පුළුවන්. හැබැයි අර ටිකක් උණුවෙන් කනකොට හරි රහයි. ඉතින් ආයිත් අනිත් පාන් පෙති ටිකත් මේ විදිහට කිරිවල දවටලා මෙන්න මේ විදිහට ටෝස් කරගන්න ඕනේ. ඔයාලා ටිකක් කිරි මිශ්‍රණය වැඩියෙන් හදාගත්තොත් පාන් පෙත්ත ටෝස් වන අතරතුර කිරි මේස හැන්දක් අරගෙන, ඒ කියන්නේ බිත්තර කිරි මිශ්‍රණයෙන් මේස හැන්දක් අරගෙන මෙන්න මේ විදිහට දාලම පාන් පෙත්ත දෙපැත්ත හොඳට ටෝස් කරගන්න. ඇත්තෙන්ම කිව්වොත් මේ පාන් පෙති දෙකක් කාලා තේ එකක් බොනවා කියන්නේ බඩ ෆුල්. උදේටත් කන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා පැණි රහ කන්න කැමති නම් උදේටත් කන්න පුළුවන්. අනික් දේ තමයි මේ පාන් පෙත්ත ගොඩක් කරස් ගාලා හැපෙන විදිහ එකක් නෙමෙයි. හරිම සොෆ්ට්. අර ඇයි කිරි වලින් මේ වෙලා තියෙන්නේ. මේ වෙලා කිව්වේ කිරි වලනේ පොඟවලා තියෙන්නේ. ඒ නිසා හරිම සොෆ්ට් එකට තියෙන්නේ. ඒ වගේම මාරම රහයි. ඉතින් ඔයාලට පුළුවන් මේ පාන් පෙත්තට පීනට් බටර් ටිකක් ගාලා කන්න. එහෙම නැත්නම් චීස් පෙත්තක් තියාගෙන කන්න. ওই විදිහට කන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට කන්නත් පුළුවන්. ඔයාලා කැමති ඕනම විදිහකට මේ පාන් පෙත්ත කන්න පුළුවන්. සමහර අය මේකට චොක්ලට් ක්‍රීම් චුට්ටක් ගාලා කනවා. සමහර අය කියලා කිව්වේ මං වගේ අය තවත් රහයි. ඒතකොට හැබැයි පැණි රහ වැඩි ටිකක්. හැබැයි රහයි. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලා ගෙදර ඉන්න චූටි බබාලාට, ලොකු බබාලාට ඔය හැමෝටම හවසට තේ බොන වෙලාවට මෙන්න මේ විදිහට ෆ්‍රෙන්ච් ටෝස්ට් ටිකක් හදලා දෙන්න. ඒක මාරම රහයි. මම දැන් මේ වීඩියෝ එක අරගෙනත් ගොඩාක් දවස්, හැබැයි මට තිබ්බ ප්‍රශ්න කරදර ගොඩාක් එක්ක වොයිස් කරගන්නවත් එඩිට් කරගන්නවත් වෙලාවක් හම්බුනේ නැහැ. ඉතින් රස ෆ්‍රෙන්ච් ටෝස්ට් එකක් කාලා හැමදාම වගේ සතුටින් hina වෙලා ආදරේ